කොහොමද යාළුවනේ? අදත් අපි යන්ද ලස්සන බතික් ඕඩර් එකක් හැදෙන විදිය බලන්න. මේ ඕඩර් එක මට දෙන්නේ එන්ගේජ්මන්ට් වෙන්න ඉන්න කපල් එකක්. ඒ වගේම ඒ කපල් එකේ පවුල අයටත් මගේ අතින් ඇඳුම් එයාලා හදලා ඉල්ල ගන්නවා. ඉතින් මෙතන මුළු සමාජිකයන් 7 දෙනෙක්ට ඇඳුම් නිර්මාණය වෙනවා. ඒ ගර්ල් මගෙන් ඉල්ලන්නේ නිල් පාට බතික් ආට් එකක්. ඒ වගේම මෙතන මැන්ඩෙලා ආට් එකක් හා සමාන ආට් එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා මම මුලින්ම මේ ආට් එක ටිකක් බැරෑරුම් හින්දා පැන්සලෙන් ආට් එක ඇඳගෙන තමයි මුලින්ම තියෙන්නේ. ඉතින් ඉන් පස්සේ මෙන්න මේ ආකාරයට මම ඒ රෙදි ලස්සනට ඉටි කරගත්තා. ගිය පාර මගේ බතික් වීඩියෝ එක බලලා යාළුවෙක් රික්වෙස්ට් කරලා තිබ්බ මොනවද මේකට පාවිච්චි කරන කෙමිකල් කියලා. ඉතින් මම අද ඒ ගැනත් කියා දෙන්න මේ වීඩියෝ එක අතරතුර බලාපොරොත්තු වෙනවා. මේ ඉටි මිශ්‍රණයේ තියෙන ට්‍රික් එකක් කිව්වොත් එහෙම මේක ගානට රත් කරගෙන තියෙන. එහෙම නැතොත් එහෙම මේ ආට් එක අඳිද්දි ආට් එක පැතිරිලා යන්න බලනවා. ඔයාලට පේනවා මේ ආට් එක මං අඳිද්දින් ඒ රේඛා කොහෙවත් පැතිරිලා යන්නේ නැහැ. හැබැයි ඔයාලට තින් බැරි වෙලාවත් ඉටි එක ගොඩාරියක් රත් වෙලා තිබුණත් එහෙම මෙන්න මේ ආකාරයට ලස්සනට මේ රේඛාවන් වලට ඇඳ ගන්න බැරි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ආට් එකක් අඳින්න කලින් ඒ ඉටි එක ඒ ප්‍රමාණයට රත් කරගෙන ඉන්න. ඊළඟට මම ඔයාලට තවත් රහසක් කියන්න තමයි යන්නේ. අපි කොහොමද මේ ඉටි මිශ්‍රණය හදාගන්නේ? අපි මේකට අමුද්‍රව්‍ය 3ක් පාවිච්චි කරනවා. පැරපින් ඉටි, මී ඉටි, ඒ වගේම ගම් රොසින්. ඉතින් මෙන්න මේ 3 අවශ්‍ය පදමට අරගෙන තමයි මේ ඉටි මිශ්‍රණය අපි හදාගන්නේ. අපි අනිවාර්යයෙන්ම මේ ඉටි මිශ්‍රණයේදී ඒකේ තියෙන උෂ්ණත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. මේ ඉටි එක ගොඩාක් රත් වෙලත් බෑ. ඒ වගේම මේක නිවිලා අපිට පාවිච්චි කරන්නත් බෑ. ඒතකොට මේකේ අවශ්‍ය පදම අනිවාර්යයෙන්ම අපි ඒ විදිහටම පාවිච්චි කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි අපි ඉටි කරන්න කලින් සාරි රෙද්ද හරි එහෙම නැත්නම් සරම් රෙද්ද හරි ගවුන් රෙද්ද හරි ඒක අපි අපේ ෆ්‍රේම් එකට තියලා ගොඩක් හොඳින් ඇද ගන්න ඕනේ. නැත්නම් එහෙම ඒත් ඉටි ටික පිට යන්න බලනවා. ඉටි ටික හරියට ගහ ගන්න අපිට බෑ. එතකොට ඔන්න රෙද්ද හොඳින් ඇද ගැනීම කියන එකත් අපි මුලින්ම සැලකිලිමත් වෙලා කරගන්න ඕනේ. හරි, ඉතින් කතාවෙන් කතාව මම මෙන්න මේ ආකාරයට තමයි මගේ බතික් ආට් එක ඇඳගන්නේ. මේ අතරතුරේදී මම ඔයාලට තවත් විශේෂ කාරණාවක් කියන්න තමයි යන්නේ. මම බලාපොරොත්තු වෙනවා බතික් ක්ලාස් එකක් දාන්න. මොකද මමත් මේක වැරදි ඉගෙන ගත්තේ. මමත් ක්ලාස් වලට ගියා. එතකොට ඒ වගේ මට ගොඩක් වෙලාවට හරි අධ්‍යාපනයක් ගන්න බැරි වුණා. එතකොට මම වැරදි මේවා මගේම ට්‍රික්ස් වලින් තමයි මම ඉගෙනගත්තු නොලෙජ් එකක් මං ගාව තියෙන්නේ. ඉතින් මං කැමතියි ඒක ෂෙයා කරගන්න. හරිම විදියට හරිම ක්‍රමවේද ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ වගේම ගොඩක් දක්ෂ බතික් නිර්මාණකරුවන් බිහි වෙනවා නම් මං හරිම කැමතියි. මොකද ගොඩක් වෙලාවට මේ වෙද්දින් වෙළඳපොළට නිර්මාණය වෙන්නේ ගොඩක් අඩු ක්වොලිටි බතික් නිර්මාණ. ඉතින් ඒක අපේ ශාස්ත්‍රයේ තියෙන දියුණුවට ඇත්තටම ලොකු ගැටලුවක්. ඉතින් ඒක නිසා ඒ ගැනත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. මං එහෙම වුණොත් ඒ ගැන ඉදිරියට තොරතුරු අරගෙන එන්නම්. අනිත් විශේෂම කාරණාව තමයි ළමයි අපි බතික් නිර්මාණය කරද්දී ඒකට අපිට ලොකු කොස්ට් එකක් යනවා. ඉතින් ඒ හින්දා මේ බතික් කියන ශාස්ත්‍රයට පිවිසෙන්න ඉන්න කෙනෙක්ට මුලින්ම හරි අධ්‍යාපනයක් හම්බුනේ නැත්නම් එහෙම අනිවාර්යෙන්ම මෙයා මුලදීම ඒක කඩාවට ගන්නවා. එතකොට යාට ඒ ශාස්ත්‍රයේ රැඳිලා ඉන්න බෑ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම හරි පදනමක් කියන දේ හරියටම අවශ්‍යයි. ඉතින් මං හිතනවා මට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම බතික් කියන දෙයට ඉන්ටරෙස්ට් එකක් තියෙන කෙනෙක් නම්, බතික් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මං නම්බර් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මට මැසේජ් එකක් දාලා තියන්න. අපි බලමු. මං හිතනවා මාත් එක්ක එකතුනොත් අනිවාර්යයෙන්ම ඔයාලටත් මේ වගේ ලස්සන බතික් ආට් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වෙනවා. ඉතින් කිසිම දෙයක් හංගන්න නැතුව නොලෙජ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඉදිරියට මේ වගේ වැඩක් පටන් ගන්න. ඉතින් මම ඔන්න කතාවෙන් කතාවට මේ වෙද්දින් මගේ බතික් සාරි එකේ පුල් වැක්සින් පාර්ට් එක තමයි මේ කරගෙන යන්නේ. ඒකත් හරිම පරිස්සමට අපි කරන්න ඕනේ. මොකද අපි අර ඇඳගත්තු රටාවලට බැරි වෙලාවත් ඉටි වැටුණොත් එහෙම ඒ රටාව ඩැමේජ් වෙනවා. ඉතින් ඒක හරිම පරිස්සමින් කරගන්න ඕනේ. ඒ වගේම මෙතනදි සැලකිලිමත් වෙන්න ඕනේ ලොකුම කාරණාව තමයි අපි අතින් මේ වෙලාවේදී ඉටි ගෑවෙන්නේ නැති තැන් එන්න පුළුවන්. අපි මේක හරි පරිස්සමට
ගෑවේ නැත්තම් එහෙම. අනිත් එක තමයි අපි මෙතනදී ඉටි ගාද්දි එකම පැත්තට තමයි ඉටි ගන්න ඕනේ. එතකොට අපි අතින් හිදස් ඉතිරි වෙන්නේ නැහැ. බැරි වෙලාවත් එහෙම හිදස් ඉතිරි වුණොත් එහෙම සාරි එක ඩැමේජ් වෙනවා, ඩයි පැච් හිටින්න බලනවා. අනිත් කාරණාව තමයි මම මෙන්න මේ දේ කියන්න ඕනි අනිවාර්යයෙන්ම බතික් වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඔයාලට. ගොඩාක් අයගෙන් තියෙන දෙයක් තමයි අපිට අලුත් දෙයක් පටන් ගන්න, පුංචි බිස්නස් එකක් පටන් ගන්න කාලය මදි කියන එක. ඒක ඇත්තටම බොරුවක්. ඒකට ලොකුම හේතුව තමයි මේ වෙද්දින් මමත් විශ්වවිද්‍යාල රජයේ කැම්පස් එකක ඉන්න මේ වෙද්දි මම 3 වෙනි වසරේ ශිෂ්‍යාවක්. එතකොට ඒ වැඩත් එක්ක තමයි මම මේ බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් මං හිතනවා අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න ඔයාට බතික් කියලා කියන්නේ හරීම ලේසියෙන් අල්ලගන්න පුළුවන්, කරගෙන යන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක නිසා කාලය නෑ කියන උත්තරේ මෙතෙන්ට ගන්න බෑ. අනිත් කාරණාව තමයි මෙතන එන චිත්‍ර අඳින්න බැරි නම් බතික් කරන්න බැරිද කියන එක. ඒක බොරුවක්. මොකද මටත් මහා ලොකුට චිත්‍ර පුළුවන් කෙනෙක් නෙවෙයි. උවමනාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම බතික් කියන්නේත් මහ ලොකු දෙයක් නෙවෙයි. ඒකට අවශ්‍ය බතික් පිළිබඳව තියෙන මූලික පදනම ගන්න එකම පමණයි. මේකත් ළමයි මම මේ ඕඩර් එකටම කරපු සරං ඩිසයින් එකක්. ඔයාලට පේන එකත් හරිම ලස්සනයි, හරිම නීට් එකට තියෙනවා. ඉතින් අපි බලමු මේක ෆයිනල් ලුක් එක මොන වගේ වෙයිද කියලා. හරි ළමයි, ඔන්න දැන් මට වැක්ස් කරගන්න තියෙන සියලුම කොටස්ම වැක්ස් කරගෙන ඉවරයි. ඊළඟට තියෙන ඩයි බාත් එකේ වැඩේ. ඔන්න දැන් ඔයාලට මැජික් එකක් පේන්න තමයි යන්නේ. දැන් ඔයාලට පේනවා මම දැන් මේකට නිල් පාට දානවා කිව්වේ. එතකොට ඔයාලට පේනවා මම දැන් මේකට අරන් තියෙන්නේ නිල් පාට කියලා. හරි, ඔන්න දැන් මම මුලින්ම මේ නිල් පාට මේ ඩයි බාත් එකට දාලා හොඳින් කලවම් කර ගන්නවා මුලින්ම. අනිවාර්යයෙන්ම ළමයි මේ වගේ වැඩවලදී නම් අත් දෙක ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ග්ලව්ස් පාවිච්චි කරන්න ඕනිමයි. මොකද මේ කිමිකල් ගොඩක් විස වෙන්න පුළුවන්. දැන් ඔන්න ළමයි මම බාත් එකට එකතු කරන්නේ කෝස්ටික් සෝඩා. දැන් ඔයාලට පේනද මේ කලර් එක මෙරුන් පාට වෙනවා. හරි. දැන් මගෙන් කෙනෙක් අහලා තිබ්බනේ මේකට පාවිච්චි කරන කිමිකල්ස් කියලා දෙන්න කියලා. එතකොට මේ අපිට මූලික වශයෙන් අපිට ඩයි වර්ග 3ක් හම්බ වෙනවා. නැප්තෝල් ඩයි, වැට් ඩයි, රියැක්ටිව් ඩයි. එතකොට මේ එක් ඩයි වර්ගයට පාවිච්චි කරන කෙමිකල්ස් වෙනස්. එතකොට මම අද පාවිච්චි කරලා තියෙන රියැක්ටිව් ඩයි. ඒක තමයි මේකේ වර්ණය අර විදිහට වෙනස් වුනේ. එතකොට මම මේ ඩයි බාත් එකට පාවිච්චි කරලා තියෙන වතුරයි, කෝස්ටික් සෝඩා, ඊට පස්සේ මට අවශ්‍ය වෙන ඩයි වර්ගය සහ ග්ලෝබල් සෝල්ට්. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි රියැක්ටිව් ඩයි එක කියන එක ටිකක් අමාරුයි කියන එක. ඒකට හේතුව තමයි මෙන්න මේ කලර්ස් වෙනස් වීම. එතකොට අපිට ඩයි බාත් එකේදී බලා ගන්න බෑ අපිට අවශ්‍ය පාට ඇවිද්ද කියලා. එතකොට ඔන්න කලර් මෙතඩ් එක දන්නේ නැත්නම් අවශ්‍ය ප්‍රමාණ දන්නේ නැත්නම් ඔන්න ඔතනදී අපේ සාරියකට අවශ්‍ය කස්ටමර්ට අවශ්‍ය පාට ගන්න අපිට ටිකක් අමාරුයි. ඉතින් රියැක්ටිව් ඩයි අමාරුයි කියනන ඔන්න ඕක විතරයි හේතුව. ඊළඟට මම ලංකාවේ ඇතුලේ තියෙන ගොඩක් බතික් ක්ලාස් වල දැක්ක අඩුපාඩුවක් තමයි ඒකේ ගොඩාක් වෙලාට ફોකස් කරන්නේ එක කලර් මොනවාද ඩයි වර්ගයක් ගැන විතරයි. හැබැයි අපිට රියැක්ටිව් ඩයි විතරක් දැනගෙන ඉඳලා අපිට බතික් ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න බෑ. මොකද අපි නැප්තෝල් ඩයි දැනගන්නත් ඕනි, වැට් ඩයි දැනගන්නත් ඕනි, ඒ වගේම රියැක්ටිව් ඩයි දැනගන්නත් ඕනි. මේ තුනම දැනගත්තම අපිට පුළුවන් විවිධ කලර්ස් හදන්න. එතකොට ගොඩාක් වෙලාවට මේ වෙනකොට බතික් නිර්මාණ කරන අයට තියෙන ගැටලුවක් තමයි කස්ටමර් ඉල්ලන පාට දෙන්න බෑ. මේකට හේතුව තමයි අපි එක ඩයි වර්ගයක් විතරක් දැනගෙන ඉන්න එක. ඉතින් මේ ඩයි වර්ග තුනම දන්නවා නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊළඟට ඩයි බාත් එකේදී ඔයාලට එන ලොකුම ගැටලුවක් තමයි ඩයි පැච් හිටින්න බලනවා. හරිද? ඒතර මගේ නම් මෙතන ගොඩක් වෙලාවට පුල් වැක්ස් පාට් එකන ගොඩක් තියෙන. ඒතර මට මේ ප්‍රශ්නේ මට එන ගොඩක් වෙලාවට ඉටි නොගෑවී තිබුණොත් එහෙම. ඒතර වැක්සින් පාට් එක හරියට කරගත්තොත් එහෙම මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක අපි මේ ඉටි කරන්නේ නැති කොටසක් මේක ඇතුළට දානවනේ. එතකොට ඒ රෙදි කොටසේ ඩයි පැච් හිටින්න බලනවා. සාරිය හරියට අත නොගෑවුනොත් එහෙම. එතකොට මේ ඩයි බාත් එකේදී අපි ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්න ඕනේ සාරිය හරියට අත ගා ගන්න.
ඉතින් මෙන්න මේ ආකාරයට සාරිය අත ගාගෙන බාත් එක ඇතුලේ මේ සාරිය පැයක් තියන්න ඕනි. ඒ පැයකට පස්සේ තමයි මම මේ ඉටි තම්බන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. හරි ළමයි මම දන්නවා ඔයාලට බතික් ගැන ගොඩාක් ගැටලු ඇති. ඉතින් මම පුළුවන් ආකාරයට මේ YouTube channel එක ඒ බතික් ප්‍රශ්නට උත්තර දෙන්න පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕනිම ගැටලුවක් මගෙන් අහන්න. එතකොට මම මේ කියා දෙන ක්‍රමවේදයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් පැහැදිලි තැනක් තියෙනවා නම් ඒ ගැනත් ඔයාලට කියන්න පුළුවන්. එතකොට මට පුළුවන් ඒ වැරදි හදාගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති. ඉතින් ඔයාගේ බතික් වලට කැමැත්තක් දක්වන යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා මට උදව් කරන්න. ඒ වගේම තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වටින වීඩියෝ ඉදිරියටත් මම අනිවාර්යයෙන්ම අරගෙන එනවා. හරි. ඉතින් අපි මේ වැක්සින් පාර්ට් එක මෙන්න මෙහෙම හිමි ඉවර කරලා මේ සාරියේ ෆයිනල් ලුක් එක අපි හිමීට බලමු. මෙන්න මේක තමයි ළමයි මේ සරොන් වල මේ ෂර්ට් රෙදි වල ඊට පස්සේ මෙතන තියෙන සාරි එකේ ෆයිනල් ලුක් එක බවට පත් වෙන්නේ. ඉතින් මෙතන ඔක්කොම කෑලි 7ක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ රෙදි කොටස උනත් කිසිම ඩයි පැච් එකක් හිටලා නැහැ. ඒ කියන්නේ මම බාත් එකට දාලා අත ගා ගන්න එක ඊළඟට මගේ වැක්සින් පාර්ට් එක මේ සියල්ලම ගොඩාක් හොඳින් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඕඩර් එක නිමා වෙන්නේ. එහෙනම් යාළුවනේ ආයෙමත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.